බලන්න මේ සැනසුම නිවුණු සිත්වල සදාතනික සාමය ලෝකය සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අපි වෙසක් පොයට කලින්ම වෙසක් කූඩු හදන්න පටන් ගත්තා. ගෙදර ඉතින් හස්බන්ඩ් බාප්පලා එයාලට පුළුවන් වෙලාවට කූඩු හදලා දුන්නා. ඉතින් අපි ওই විදිහට තනි තනියෙන් එක එකනා වෙසක් කූඩු අලවනවා. මගේ වෙසක් කූඩුව ඉතින් වෙනස් විදිහකට අලවන්න හිතුණා. ඔයාලත් බලන්නකෝ අවසාන වෙනකල් කොහොමද මගේ වෙසක් කූඩුවේ තිබුණේ කියලා. මමත් ඉතින් පුළුවන් වෙලාවට තමයි වෙසක් කූඩුවේ වැඩ ඉවර කරේ. මේ ඉතින් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා තමයි මේ මං අලවන්න ගත්තේ. ඉතින් ওই විදිහට එක වෙසක් කූඩුවක් නම් ඒ හස්බන්ඩ් හදලා ඉවර කරපු එකක් කියලා තියෙන්නේ. මේ තව එකක් අලවන ගම මට හිතුණා මේ වෙසක් කූඩුවට මේ විදිහට පාට දෙකෙන් මලක් හදලා ඒ මල් වලින් ඒක වෙසක් කූඩුව සරසන්න ඕනි කියලා. ඉතින් අවසාන වෙලා බලන්න කොහොමද තිබ්බේ කියලා එක. ඇත්තටම මෙහෙම වැඩ කරද්දී ඒකත් එක්තරා විදිහක භාවනාවක් වගේ. මොකද හිත එක තැනක තියාගෙන මේ වැඩේට විතරනේ අපි අවධානය දීලා ඒක කරන්නේ. මේ ඉතින් පොයට කලින් දවසේ මල් ටිකක් අලවලා රැලි හැම දාලා පොයට කලින් වැඩ ටික ඉවර කරගත්තා. බෞද්ධ වෙන අපි ඉතින් වෙසක් කූඩු හදන එක ආමිස පූජාවක් විදිහට අනිවාර්යෙන් කරන එකක් නේ. මේ ඉතින් පොය දවසේ අපි දෙන්න පන්සල් යන්න කියලා හවස් වෙලා ගෙදරින් ආවේ. ඉතින් මේ පන්සල් යන ගම ඔයාලත් එන්නකෝ මාත් එක්ක පන්සල් යන්න. ඉතින් කුරුණෑගල පුත්තරම් පාරේ නිතරම යන කෙනෙක් නම් මේ පන්සල අනිවාර්යයෙන්ම දන්නවා. දන්න අය කමෙන්ට් කරගෙන යන්නකෝ පල්ලෙන්. ඔයාලට පේනවද මේ චූටි බබෙක් ඉන්නවා. මමත් ඒක දැක්ක වීඩියෝ එක එඩිට් කරද්දී අනේ යා මන් දිහා බලාගෙන ඉඳලා තියෙනවා මම මේක පූජා කරන වෙලාවේ. අපි මේ පූජා කරන මල් වලින් ඉතින් මේ මල් පර වෙලා යනවා වගේ අපේ ජීවිතේ අනිත්‍යභාවය මෙනෙහි කරන දෙයක්. ඉතින් මල් පූජා කිරීමේදී ශාරීරික සහ සිතේ සංසුන් බව ඇති වෙනවා. මම ඉතින් ඖෂධ වට්ටියකුත් පූජා කරගත්තා. පහන් ටික පත්තු කරගන්න බැරි තරම් ඉතින් උලඟ වැඩි. අපි මේ කරන පහන් පූජාවෙන් මෝහය දුර වෙලා ප්‍රඥාව ලැබෙනවා.
අපි මේ කරන හඳුන්කුරු පූජාවෙන් බුදුහාමුදුරුවන්ගේ ගුණ සුවඳ හැමතැනම විහිදෙන බව සංකේතවත් කරනවා. අපි පන්සලකට ගියහම ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරනවානේ. ඉතින් චූටි දරුවෝක හැමදාම පටලව ගන්නවා. ඉතින් මට මේකෙදි ඒකත් කියන්න හිතුණා. මුලින්ම අපි පන්සලට ගියහම මේ විදිහට ශාරීරික චෛත්‍ය නැත්තම් අපි කියන්නේ වෙහෙර වහන්සේ තමයි මුලින්ම වන්දනා කරන්නේ. ඊට පස්සේ දෙවනුව බෝධීන් වහන්සේ වන්දනා කරනවා. තුන්වෙනුව තමයි අපි පිළිම වහන්සේ වන්දනා කරන්නේ. ඉතින් අපි බුදුමැදුරට ගිහිල්ලා වන්දනා කරන්නේ තුන්වෙනුව පිළිම වහන්සේ. අපි දෙවනුව වන්දනා කරන්නේ පාරිභෝගික චෛත්‍යනේ. ඒ කියන්නේ බෝධීන් වහන්සේ. මේ ඉතින් වැඩ සිටින්නේ බෝධීන් වහන්සේ. දැන් ඉතින් අපි විහාරෙකට යමු. ඉතින් අපි අවසානයේ තුන්වෙනුවට වන්දනා කරන්නේ පිළිම වහන්සේට. ඒ කියන්නේ උද්දේශික චෛත්‍ය. මේ ෆොටෝ එකේ වැඩ සිටින්නේ පන්සලේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ වෙද්දී ඉතින් අපවත් වෙලා. අපි පන්සල් ගිහින් ගෙදර යන ගමන් මොකද රෑ වෙද්දි දැන් බාල් දාලා අපිට වෙසක් කුඩු ටික එල්ල ගන්නත් ඕනේනේ. මේ ඉතින් පේන්නේ අපේ ගමේ පන්සල. ඉතින් මට ගමේ පන්සලට යන්න උන්නේත් නැත්තේ අසනීප නිසා චුට්ටක් යන්න අමාරුයි ගල උඩ වගේ තියෙන නිසා. ඉතින් යන්කෝ දැන් මාත් එක්ක වෙසක් කුඩු ටික එල්ලන්න. මේ තියෙන්නේ මම ඉවර කරපු වෙසක් කූඩුව. ඉතින් මම කොළ පාටයි කහ පාටයි දෙකෙන් තමයි මල හැදුවේ. බෞද්ධ වෙන අපි විශේෂයෙන්ම වෙසක් පෝයට ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙනවනේ. ඉතින් මේ වෙසක් කූඩු හදන එක අපි කරන ආමිස පූජාවක්. ඔයාලට කොයි පාට වෙසක් කූඩුවද ලස්සන? වෙසක් කූඩු හදන එකත් එක එක විදිහට හදනවනේ. ඉතින් මම නම් ආසම අටපට්ටම් හැඩයට හදන වෙසක් කූඩුවට. මේ අටපට්ටම් වෙසක් කූඩුව නිකන් අලංකාර කූඩුවක් විතරක් නෙවෙයි. ඒකේ හැඩේ ආලෝකයේ මේ හැම එකම ගැඹුරු අර්ථයක් හැංගිලා තියෙනවා. මේ අටපට්ටම් කූඩුවේ ප්‍රධාන පැති 8ක් තියෙනවනේ. ඉතින් ඒකෙන් කියවෙන්නේ මිනිසාගේ ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අටලෝ දහම ගැන. එතකොට මුළු 6න් කියවෙන්නේ මිනිසා බාහිර ලෝකයේ සමග සම්බන්ධ වෙන ඉන්ද්‍රියන් 6 ගැන. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස ගැන. අපි මේ කූඩුව හදලා පත්තු කරන ඉටිපන්දමෙන් සහ බල්බ් එකෙන් කියවෙන්නේ අපි දල්වා ගන්න ඕන ප්‍රඥාව ගැන. ඒ කියන්නේ අපේ ජීවිතයේ ඇති කරගන්න ඕන ප්‍රඥාව ගැන. ඉතින් මේ වෙසක් කූඩුව ඉක්මනින්ම විනාශ වෙලා යන එකක්. ඉතින් ඒකෙන් අනිත්‍ය බව තමයි අවසානයේදී අපට තේරුම් කරන්නේ.
එහෙනම් අදට ගිහින් එන්නම්. අය අලුත් වීඩියෝ එකකින් හම්බෙනකල් ඔයාලා සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ඕනේ.